හරි ළමයි. අපි ගිය සතියේ කතා කරලා තියෙනවා රචනා පිළිතුරක් ලියද්දී මොනවද ලියවෙන්න ඕනේ කියලා. හරි. එතෙන්දි මම කියලා තියෙන ඔයාට හැඳින්වීමක් දාන්න ඕනේ. පිළිතුරට ප්‍රවේශයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම අන්තර්ගතයේදී ප්‍රශ්නයට අදාළ කරුණු ටික සාකච්ඡා කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නේ නිශ්චිතව අහන දේ අපි අන්තර්ගතය කියන කොටසදී කතා කරන්නේ. ඒ වගේම අවසානයේදී විචාරයක් සහ නිගමනයක් දාන්න ඕනේ කියන කතාව අපි කතා කරලා තියෙනවා. ඊට කලින් පේපර් එකේ ආකෘතිය ගැන පොඩ්ඩක් කියලා තියෙනවා. ඒක මේ ඔයාලා සටහන් කරගෙන ඇති. හරි. ඒ ටික තමයි අපි ගිය සතියේ කතා කරලා තියෙන්නේ. අද අපි රචනා ප්‍රශ්නයක් ලියමු. හරි. රචනා ප්‍රශ්නයක් ලියලා බලමු අපි කොහොමද රචනා ප්‍රශ්නකට උත්තරේ හදාගන්නේ කියන එක. මෙහෙමයි. මම මේක හැම රචනා ප්‍රශ්නෙටම දෙනවා කියලා නැහැ. රචනා ප්‍රශ්න 10ක් 15ක් දෙනකොට ඔයාට මොන ප්‍රශ්නේ ආවත් උත්තරේ හදාගන්න විදිහ තේරෙනවා. හරි. ඒ නිසා මම ප්‍රශ්න 10ක 15ක මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මෙන්න මේක තමයි උත්තරේ මේ විදිහටයි හදාගන්නේ කියලා කියා දෙන්න. ඔයා ලියන්න. හරි. දැන් ඔයා ගාව CR පොතකනේ ලියන්න නැත්තේ මේ ගිය සතියේ මම දීපු පොඩි නෝට් එක. හරි. ඇත්තටම මේක මේ ඔයා ඒ උත්තරේ පාඩම් කරන්න ඕනේ නැහැ. මොකද ඒ ලියපු ගිය සතියේ ලියපු සටහන පාඩම් කරන්න ඕනේ නැහැ. ඒකෙන් විභාගෙට මොකුත් අහන්නේ නැහැ. ඔයා ඒක අවබෝධ කරගෙන තිබුණාම අර උගන්වන පාඩම් වල විෂය කරුණු වලින් එන ප්‍රශ්නකට උත්තර ලියන්න ඒ දැනුම ඕනේ. ඒ කියන්නේ ඒක පාඩම් කරලා ලිව්වට හරියන්නේ නැහැ. ඒක තේරුම් අරන් ඒකේ කියන දේ කරන්න ඕනේ ඔයා. හරි. ඒකට තමයි ඒක අපි කතා කරේ. හරි. පොතේ ලියා ගන්න. හරි. දැන් ඔයා ගිය සතියේ පොඩි නෝට් එකක් ලියලා අපි රචනා ප්‍රශ්නයකට උත්තර ලියද්දි හැඳින්වීමක් දාලා අන්තර්ගත කරුණු සාකච්ඡා කරලා පිළිතුරේ ශාරීරික විදියට විචාරය සහ නිගමනයක් දාන්න ඕනේ. හැඳින්වීමට මොනවද දෙන්න ඕනේ? අන්තර්ගතය මෙහෙමයි, විචාරය සහ නිගමනය මෙහෙමයි කියලා ලිව්වනේ. අන්නේ ලියපු පොතේම ඔයා දැනට පිටු භාගය කරන් ඉන්නේ අලුත් පිටුවකට යන්න. හරි? අලුත් පිටුවකින් ලියා ගන්න අංක 1 දාලා අපි රචනා ප්‍රශ්න කතා කරන්නේ පාඩම් පිළිවෙලට. ඒ නිසා ඔයාට ඕනේ නම් පළවෙනි පාඩමේ මාතෘකාවක් දාගන්න පුළුවන් දේශපාලන විද්‍යාව සහ දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශ මාතෘකාව දාගන්න පුළුවන්. රචනා ප්‍රශ්නය 1 ලියා ගන්න. හරි ප්‍රශ්නය ලියලා ඊට පස්සේ උත්තරේ එන විදිහ මම කියන්නේ. ප්‍රශ්නේ ලියා ගන්න. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් සාකච්ඡා කරන්න. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් සාකච්ඡා කරන්න. ප්‍රශ්නේ ඉස්සරහින් වරහණක් ඇතුලේ දාගන්න. ලකුණු 20යි. ලකුණු 20යි. හරි. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් සාකච්ඡා කරන්න. මේක ඉතාම බහුල වෙන ප්‍රශ්නයක්. ඒ හින්දාමයි මම පාවිච්චි යොදාගත්තේ. එතකොට ඔයාට ලේසි. හරි. තාම බහුල වෙන ප්‍රශ්නයක්. ළමයි ඔයාලට මාව ඇහෙනවද පැහැදිලිව? ගැටලුවක් නෑ නේද? ගැටලුවක් නෑ නේ? පැහැදිලිව ඇහෙනවනේ? ඔව් පැහැදිලිව ඇහෙනව නේද? ඔව් සර්. හරි. හොඳයි. එතකොට මෙතන මේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් සාකච්ඡා කරන්න කියලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ලකුණු 20යි. ඔයා කොහොමද කරන්න ඕනේ? මේ ප්‍රශ්නෙට කොටස් තුනක් තියෙනවා. අපි කලින් සතියේ කතා කරපු. කවුරු හරි මට කියන්න නෑ කවුරු හරි කිව්වට ඔයාලා කියන්නේ නෑ. දෙනුවන් මට කියන්න ප්‍රශ්නෙට උත්තරේ ලියද්දි කොටස් තුනයි. ඒ මොනවද කොටස් තුන? හරි. මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියද්දි දැන් අපි කතා කළා මොකද්ද කොටස් තුන?
කලින්ම මොකද්ද ලියන්න ඕනේ ළමයි? ප්‍රශ්නය පිළිබඳ හැඳින්වීමක්. හරි. කලින්ම හැඳින්වීම. හැඳින්වීම එක ඡේදයයි. ඒ එක ඡේදයෙන් හඳුන්වලා දෙන්න ඕනේ. හරි. දැන් ඔයාට මෙතන කියන්නේ දේශපා හරි ප්‍රශ්න. හරි දෙනවා ඕකේ. මේ ඔයාට තියෙන්නේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් සාකච්ඡා කරන්නනේ. දරුවෝ මං හැමදාම පන්තිවලත් කියන කතාවක්. ඔයා ප්‍රශ්න කියවලා ඒ ප්‍රශ්نين කරන්න කියලා තියෙන දේ ඩෝන් ගාලා එකපාරටම කරන්න එපා. ඩෝන් ගාලා එකපාරටම කරන්න එපා. අර නිකන් කුඹුරට පැන්න හරක වගේ උත්තරේ ලියාගෙන යන්න එපා. හරි? ඒකනේ අර කුඹුරට හරක පැන්නට පස්සේ කාගෙන යනවනේ කොනක ඉඳලා. ඒ වගේ ඔයාගෙන් අහලා තියෙන දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් නම් හැඳින්වීමම පටන් ගන්න එපා. දේශපාලනය යනු මේකයි දේශපාලන විද්‍යාව යනු මේකයි ඒ දෙක වෙනස් කියලා කියන්න පටන් ගන්න එපා. පළවෙනි වාක්‍යයෙන්ම ඔයා දේශපාලනයේ ක්‍රියාවලියකි දේශපාලන විද්‍යාව මේ විෂයකි වගේ එකක් කියන්න එපා. හරිද? එහෙම බෑනේ. අපිට ආරම්භය ප්‍රවේශයක් තියෙන බෑ වැඩක් කරනවා නම්. හරි අගක් මුලක් තියෙන්න එපා. ඒ නිසා ප්‍රවේශයේ විදිහට ඔයා ඒ වැඩේ කරන්න එපා. හැඳින්වීමක් ගන්න. ප්‍රවේශයක් ගන්න. හරි. ඒක කරන්නේ මේ දේශපාලනය කියන්නේ සමාජයේ තියෙන ක්‍රියාවලියක් කියලා. ඒක වසර දහස් ගානක ඉඳලා පැවතෙනවාය. හරි. ඒක වසර දහස් ගානක ඉඳලා පැවතෙනවාය. මිනිස්සු එකිනෙකා අතර විවිධාකාර අන්තර් සම්බන්ධතා දැක්වීමේ ප්‍රතිඵලයක් විදිහට දේශපාලනය කියන එක හටගෙන තියෙනවා වගේ කතා ටිකක් කියන්නේ. කියන්නේ පොදු අර ප්‍රවේශයක් පිළිතුරට එන්ටර් වෙනවා. පිළිතුරට මේ එන්ට්‍රන්ස් එකක් හදා ගන්නවා. ප්‍රවේශයක් හදා ගන්නවා. ඊට පස්සේ ඒ දේශපාලනය කියන ක්‍රියාවලිය ගැන අතීතයේදී දේශපාලන උගතුන් නැත්නම් චින්තකයෝ දාර්ශනිකයෝ අධ්‍යයනය කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ග්‍රීක යුගයේදී මේ දේශපාලනය කියන එක ගැන ඉගෙන ගන්න පටන් ගත්තා කියලා අන්න ඒ වගේ දේශපාලන විද්‍යාවේ වෙනස්කම නෙමෙයි. දේශපාලන විද්‍යාවයි ගැන පොඩි හැඳින්වීමක් දෙන්න. හරි? හැඳින්වීමක් දීලා තමයි දේශපාලන විද්‍යාව. මේකට වඩා වෙනස් කියලා කියන්න දඟලන්න එපා හැඳින්වීමේදීම. මේ මොකද්ද කියලා කියන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ වෙනස්කම් ටික කතා කරන්න. හරි. ඊට පස්සේ අන්තර්ගතයේදී මෙයාගේ ලියා ගන්න එපා මම ලියා ගන්න දෙන්නම්. අන්තර්ගතයේදී දැන් ඔන්න වෙනස්කම් පෙන්වන්න. දේශපාලනය මෙහෙමයි දේශපාලන විද්‍යාව මෙහෙමයි. දේශපාලනය මෙහෙමයි දේශපාලන විද්‍යාව මෙහෙමයි කියලා එකින් එක වෙනස්කම් ටික කතා කරගෙන යන්න. දැන් හරි. මේකෙදි තමයි මේක කරන්න ඕනේ. හරි. ඊට පස්සේ විචාරේ සනිගමනය ගැන මම පස්සේ කියන්නම්. දරුවෝ මෙතන ලකුණු 20ක් දෙනවනේ. ඒ 20 බෙදෙනවා හැඳින්වීමට අන්තර්ගතයට සහ විචාරය කියන කොටස් තුනටම. හැඳින්වීමට සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක ලකුණු දෙකක් විතර අන්තර්ගතයට සාමාන්‍යයෙන් ලකුණු 15ක් විතර විචාරය සහ නිගමනයට සාමාන්‍යයෙන් ලකුණු 3ක් විතර වෙන් වෙනවා. හරි. මෙන්න මේ විදිහට ලකුණු බෙදෙන්නේ. ඒක දැන් ඔයාලට තේරෙනවද මම ඇයි මේ හැඳින්වීම පටන් ගන්නකොට මේ කියන්නේ උත්තරේ ලියන පළවෙනි රූලෙදිම දේශපාලනය අනු ප්‍රායෝගික ක්‍රියාවලියක දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ශික්ෂණයක කියලා පටන් ගන්න එපා කියන්නේ ඇයි කියලා. හරි. අර කුඹුරට පැන්නා වගේ හරක පටන් ගන්න එපා කියන්නේ. දරුවෝ මේ මෙතෙන්ට කරන්න ඕනේ වැඩේ. අන්තර්ගතයට. මෙතෙන්ටත් වෙන වැඩක් තියෙනවා. ඒ වැඩේට ලකුණු දෙකක් දෙනවා. ඔයා මෙතනම පටන් ගන්නේ දේශපාලනය අනු ප්‍රායෝගික ක්‍රියාවලියක දේශපාලන විද්‍යාව අනු
ශාස්ත්‍රීය ශික්ෂණයක කියලා නම් ඔයා මෙතන වැඩේ නොකර මෙතන වැඩේ කරලා. ඒ කියන්නේ ඔයාට මෙතන ලකුණු දෙක කපලා තමයි උත්තරේ බලන්න පටන් ගන්න. පැහැදිලිද මං කියන කතාව? ඔයා කෙලින්ම උත්තරේ එකපාරටම ලියන්න ගත්තාම හැඳින්වීම නැත්තම් පිළිතුරට ප්‍රවේශ වීම හැඳින්වීමේවත් පිළිතුරේ ප්‍රවේශය අතෑරලා මග ඇරලා තමයි ඔයා උත්තරේට එලා තියෙන්නේ. ඒ නිසා එතෙන්ට හම්බ වෙන ලකුණ හෝ දෙක ඉවත් වෙලා තමයි ඔයාට ලකුණු ලැබෙන්නේ. හරි. ඒ කියන්නේ ඔළුවක් නැතුව ඇඟ කෑල්ල විතරක් තියෙනවා වගේ වැඩක්. පිළිතුරට ප්‍රවේශයක් නැහැ. පිළිතුරට හිසක් නැහැ. හරි. එහෙම එපා ප්‍රවේශයක් ගන්න. අන්තර්ගතයේදී දේශපාලනය සහ දේශපාලන විද්‍යාව වෙනස්කම්. දැන් දරුවෝ පළවෙනි පාඩමේ රෙකෝඩින් ටික බලලා තියෙන්න ඕනේ. හරිද? පළවෙනි පාඩමේ රෙකෝඩින් ටික බලලා තමයි මේකට එන්න ඕනේ. නැත්තම් මේ තියරි මේ රිවිෂන් එකේ අපි මේ තියරි උගන්වන්නේ නැහැ. වෙනස්කම් ටික තියරි පාඩමේ උගන්වලා තියෙන්නේ. හරි. ඒ නිසා මේ ප්‍රශ්නයකට උත්තර ලියන විදිහ ඒක බලලා නැත්තම් පොඩ්ඩක් ගිහින් බලන්න. හරි. දැන් බලන්න යන්න එපා. දැන් මට කියන්න දේශපාලනයත් දේශපාලන විද්‍යාවත් වෙනස් වෙන්න පුළුවන් නිර්ණායක කීපයක් අපි කතා කරා. හරි මේ දේශපාලනය ප්‍රායෝගික ක්‍රියාවලියකි. දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ශික්ෂණයකි. දේශපාලනයේ ප්‍රායෝගික ක්‍රියාවලියකි. දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ශික්ෂණයකි. ඔන්න පළවෙනි වෙනස්කම. ඕක කියලා ඕක එක ඡේදකින් විස්තර කරන්න ඕනේ උත්තරේ. ලියන්න එපා දරුවෝ. හොඳේ මේක අහගෙන ඉන්න ඊට පස්සේ ලියන්න පුළුවන් වෙලාව දෙනවා. සහ මම ඊට කලින් සටහනක් දෙනවා මේකට. කොහොමද මේක එන්නේ කියලා මේක තව විස්තරාත්මකව දෙනවා. හරි මම මේ කියන එක අහගෙන ඉන්න. තව වෙනස්කම් දේශපාලනයේ දේශපාලන විද්‍යාවේ තව මොනවද වෙනස්කම් මතක් කරන්න. නැත්තම් පළවෙනි ටියුට් එක තියනවා නම් කිට්ටුව පෙරලා බලන්න. බලය ලබා ගැනීම අරමුණු සහිත වීම. අන්න හරි. හොඳයි. දේශපාලනයේ ප්‍රධාන අරමුණ බලය ලබා ගැනීමයි. දේශපාලන විද්‍යාවේ එවන්නක් නැත. දේශපාලනයේ ප්‍රධාන අරමුණ බලය ලබා ගැනීම. දේශපාලන විද්‍යාවේ එවන්නක් නැහැ. බලය ලබා ගැනීම අරමුණ නැහැ. හරි ඊළඟට දේශපාලනයේ ක්‍රියාදරයන් වනුයේ පුරවැසියන් දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන්ය. හරි ඒක එක කරුණක් වෙන්න නම් අනිත් කැලලක් දෙය වෙනවා. දේශපාලනයේ ක්‍රියාදරයන් වෙන්නේ පුරවැසියන් දේශපාලන පක්ෂ දේශපාලනඥයෝ. ඊට සාපේක්ෂව දේශපාලන විද්‍යාවේ ඉන්නේ දේශපාලන දාර්ශනිකයෝ චින්තකයෝ විද්‍යාඥයෝ. හරි එහෙමම ලියන්න. තව එකක් දෙකක්. දැන් මේක එක ඡේදයක් මේක එක ඡේදයක් මේ කරුණ ලියලා එක ඡේදකින් විස්තර කරන්න පුළුවන්. තව දේශපාලනය කිරීමට දේශපාලනය කරන්න ඉගෙනගෙන තියෙන්න ඕනේද? පොලිටිකල් සයන්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේද දේශපාලනය කරන්න? නෑ. දේශපාලනය කිරීමට උගත්කමක් අවශ්‍ය නැත. ඒකෙන් කියන්නේ මෝඩයන්ට විතරයි කරන්න පුළුවන් නෙමෙයි. උගත්කම අත්‍යවශ්‍ය නැහැ. හරි තිබුණත් හොඳයි නැත්නම් අවුලක් නැහැ. අවශ්‍ය නොවන අතර දේශපාලනය හැදෑරීමට අධ්‍යාපන මට්ටමක් ඕනේ.
උගත්කමක් ඕනේ. අන්න හොඳයි. වයස් සීමාව. හොඳයි ළමයි. දැන් ඔයාලට මතකයි. හරි. දේශපාලනය කිරීමට වයස් සීමාවක් නැත. නමුත් දේශපාලන විද්‍යාව හදාරන්නේ යම් වයස් සීමාවක් තියෙනවා. හරි. ඔන්න ඔය වගේ වෙනස්කම් දැන් මෙතනම 1 2 3 4 5ක් තියෙනවානේ. දැන් ඒකටම ඡේද පහක් යනවා. හරි. ඔයා ඒ ඡේද පහක් කියනකොට දරුවෝ උත්තරේ කොට නැගිලා. මෙතෙන්ට එක ඡේදයයි මෙතෙන්ට ඡේද පහයි ඔන්නම් ඡේද 10කින් ලියත හැකි වට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙහෙම කරුණ ලියලා කරුණ විස්තර කරන්න ඕනේ යටට. හරි. ඊට පස්සේ විචාරය සානිකමනේ. මෙන්න මෙතන අන්තර්ගතයේදී ඔයා සැලකිය යුතු කරුණු තියෙනවා. මම කිව්වා උත්තරේ ලියද්දි කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කරන්න කියලා. එකක් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීම. අනිත් එක එම කරුණු ප්‍රමාණවත් පරිදි විස්තර කිරීම. දරුවෝ ප්‍රමාණවත්ව කරුණු ඉදිරිපත් කරන්නත් ඕනේ. ඒ කරුණු ප්‍රමාණවත්ව විස්තර කරන්නත් ඕනේ. ඒ කියන්නේ ඔයා එක කරුණක් ලියලා පිටු 10ක් විස්තර කරාට හරියන්නේ නැහැ. ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කළා නැහැ කියන්නේ. එක කරුණයි ඉතින්. ඔයා කරුණු 10ක් ලිව්වත් කමන් වැඩක් නැහැ. තරුදදා යටට. ඇයි? ප්‍රමාණවත්ව කරුණු ඉදිරිපත් කළා. ඒ කරුණු ප්‍රමාණවත්ව විස්තර කළා. ඒ නිසා කරුණු කිහිපයක් දාන්න ඕනේ. ඒ කරුණු එකින් එක විස්තර කරන්න ඕනේ. ඉතින් වාර ගන්න දෙන්නේ. හැඳින්වීමේ ඡේද ලිව්වා. හරි. මේ ඔයා හැඳින්වීම අන්තර්ගතය කියලා එහෙම ලියන්න එපා. උත්තරේදී හරිද? මේ සැකිල්ලට මම දෙන්නේ මෙහෙමයි කියලා. ඔයාට ඊට පස්සේ මේක කරගත්ත හැකි. ට්‍රැක් එක මේ දෙන්නේ. හරි. ඔයා ලියුවා දේශපාලන ප්‍රායෝගික ක්‍රියාවලියකි. නමුත් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ශික්ෂණයකි කියලා කළු පෑනේ. ඒක යටතේ ඡේදයක් හරි දෙකක් හරි මේක විස්තර කළා මේ කරුණ. දේශපාලනයේදී මෙන්න මේ වැඩ කරනවා. ඒක ප්‍රායෝගිකව කරන දෙයක්. හරි. නමුත් දේශපාලන විද්‍යාව කියන්නේ ඉගෙන ගන්න දෙයක්. පාසල්වල, විශ්වවිද්‍යාලවල වෙනත් අධ්‍යාපන ආයතනවල පිළිගත්තු. හරි. ඒක ඇතුලේ ශාස්ත්‍රීයව පිළිවෙලකට මුල ඉඳලා අගට ඉගෙන ගන්නවා. අන්න එහෙම කියන්න තියෙන විස්තර කරන්නයි තියෙන ඡේදයක්. හරි. දැන් ලියා ගන්න මේ ප්‍රශ්නේ. ඊට පස්සේ ලියන්න හැඳින්වීම කියලා. ඒ යටතේ මම පොඩි ඡේදයක් දෙනවා. ප්‍රශ්න ලියාගත්තා. ඊට පස්සේ එක කියලා දාලා හැඳින්වීම කියලා ලියන්න. ඒ යටතේ මෙන්න මේ ඡේද ලියා ගන්න. ප්‍රශ්න ලියපු නැති අය පස්සේ මම දැක්ක කවුරු හරි වෙනවා ලියා ගන්න ප්‍රශ්නේ. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් සාකච්ඡා කරන්න. ලකුණු 20යි මේ ප්‍රශ්නෙට. හැඳින්වීම කියලා ලියන්න. හැඳින්වීමට ලකුණු දෙකක් වෙන් වෙනවා. ඡේදයක් විදියට ලියා ගන්න. මේ උත්තරේ නෙමෙයි. හැඳින්වීම ලියන්නේ කොහොමද කියලා මම උපදේශයක් දෙනවා. ඒ උපදේශ කියලා ඔයා හැඳින්වීම ලියන්න ඕනේ පස්සේ. ලියාගන්නේ ඡේදයක් විදියට හැඳින්වීම යටතේ. මෙම ප්‍රශ්නය මගින් ඔබෙන් බලාපොරොත්තු වනුයේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව එකිනෙකට වෙනස් ප්‍රපංච දෙකක් ලෙස ඔබ තේරුම්ගෙන ඇතිදැයි ප්‍රදර්ශනය කිරීමයි. අන්න ඒක තමයි ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද? ඔයා දේශපාලන විද්‍යාව කියන්නේ දෙකක් බව දන්නවද කියලායි බලන්න හදන්නේ මේ. එහිදී
ඔබ විසින් පිළිතුරට ප්‍රවේශයක් ලබාගත යුතුය. පිළිතුරට ප්‍රවේශයක් ලබාගත යුතුය. පිළිතුරට ප්‍රවේශයක් ලබාගත යුතුය. පිළිතුරට ප්‍රවේශයක් ලබාගත යුතුය. ඒ සඳහා දේශපාලනය යනු කුමක්ද? දේශපාලනය යනු කුමක්ද? එය මිනිසාගේ අනිවාර්යනීය අංගයක් වන්නේ කෙසේද? අනිවාර්යනීය අංගයක් වන්නේ කෙසේද? දේශපාලන විද්‍යාව යනු කුමක්ද? දේශපාලන විද්‍යාව යනු කුමක්ද? එය ආරම්භ වූයේ කොහිද? එය ආරම්භ වූයේ කොහිද? එය ආරම්භ වූයේ කොහිද? කොහිද කියන්නේ කොහෙද කියන එක. දේශපාලන විද්‍යාවේ පුරෝගාමීන් කවරහුද? දේශපාලන විද්‍යාවේ පුරෝගාමීන් කවරහුද? යනාදී කරුණු ඇතුළත් කරමින් පිළිතුරට ප්‍රවේශ විය හැක. පිළිතුරට ප්‍රවේශ විය හැක. පිළිතුරට ප්‍රවේශ විය හැක. පිළිතුරට ප්‍රවේශ විය හැක. හරි. පිළිතුරට ප්‍රවේශ විය හැක. විශේෂයෙන්ම පිළිතුරේ මනා සම්බන්ධතාවය පවත්වා ගැනීමට පිළිතුරේ මනා සම්බන්ධතාවය පවත්වා ගැනීමට පිළිතුරේ මනා සම්බන්ධතාවය පවත්වා ගැනීමට ප්‍රශ්නය මගින් ඔබෙන් අසන දෑ ප්‍රශ්නය මගින් ඔබෙන් අසන දෙය ඔබගේ ප්‍රකාශයක් ලෙස ප්‍රශ්නය මගින් ඔබෙන් අසන දෙය ඔබගේ ප්‍රකාශයක් ලෙස ප්‍රශ්නය මගින් ඔබෙන් අසන දෙය ඔබගේ ප්‍රකාශයක් ලෙස
පිළිතුරෙහි අගට එකතු පිළිතුරෙහි නෙමෙයි. හැඳින්වීම ඡේදයෙහි අගට එකතු කරන්න. හැඳින්වීම ඡේදයෙහි අගට එකතු කරන්න. හැඳින්වීම ඡේදයෙහි අගට එකතු කරන්න. හරිද? හැඳින්වීම ඡේදයෙහි අගට එකතු කරන්න. අහගන්න චුට්ටක්. ඔය කියන්නේ ඔයා පටන් ගත්ත දේශපාලනය කියන්නේ මොකද්ද? දේශපාලනය පටන් ගත්තේ මේ මිනිසාගේ අනිවාර්ය ක්‍රියාවලියක් වෙන්නේ කොහොමද? හරි මිනිසාගේ ජීවිතේ එක එක පැතිකඩ තියෙනවා. දේශපාලන පැතිකඩක් තියෙනවා. ඒ පැතිකඩ හරහා මිනිස්සු එකිනෙකා අතර අන්තර් සම්බන්ධතා පවත්වාදී දේශපාලනය කියලා ක්‍රියාවලියක් හටගෙන තියෙනවා. ඔන්නෝම පොඩි ප්‍රවේශයක් ගන්න. ඊට පස්සේ දේශපාලන විද්‍යාව කියන්නේ මොකද්ද? ඒක අධ්‍යයනය කරන්න පටන් ගත්තේ කොයි කාලෙද? කවුද ඕකේ පුරෝගාමීව උනේ කියලා කියන්නේ. හරි ඒ ටික කියලා හැඳින්වීම ඡේදයේ අගම ඔයා මේ ප්‍රශ්නෙන් අහලා තියෙන එක ඔයාගේ ප්‍රකාශයක් විදිහට ලියන්නලු. මොකක්ද ඒ කුණුහරුපේ? මොකක්ද ඒ හරුපේ? ප්‍රශ්නෙන් අහලා තියෙන එක මොකද්ද? අන්න ඒක ඔයාගේ ප්‍රකාශයක් විදිහට ලියන්නලු. බලන්න අපි ඒක බලමු මොකක්ද කියන්නේ කියලා. හරි දැන් පේනවද? මොකද්ද කියන්නේ ප්‍රශ්නෙන් අහලා තියෙන එක ඔයාගේ ප්‍රකාශයක් විදිහට ලියන්නලු. තරු මේක හරිම වැදගත්. මේ කොටසෙන් තමයි ඔයා හැඳින්වීම ඊළඟ අන්තර්ගතයේ කොටසට බද්ධ කරගන්නේ. එකතු කරගන්නේ. හරි මේක හරියට එකතු වුණොත් තමයි උත්තරේ ලස්සනට ගලා යෑම හැදෙන්නේ. ෆ්ලෝ එක හැදෙන්නේ එතකොට. එතකොට උත්තරේ කියවන්න ආසයි නිවැරදිව තියෙනවා නම් කියවනකොටම ලකුණු වැටෙනවා. හරි ඒ නිසා මේ මොකද්ද කියන්නේ හැඳින්වීම ඡේදයේ අගට ලියන්නලු මේ ප්‍රශ්නෙන් අහලා තියෙන එක ප්‍රකාශයක් විදිහට ඔයාගේ ප්‍රකාශයක් විදිහට. අපි බලමු ප්‍රශ්නෙන් අහලා තියෙන එක මොකද්ද කියලා. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ දේශපාලන විද්‍යාවයි එකිනෙකට වෙනස් කියලානේ ප්‍රශ්නෙන් කියන්නේ. ඒක සාකච්ඡා කරන්න ඕනේ ඔයා. ඉතින් මේක ඔයාගේ ප්‍රකාශයක් විදිහට ලියන්න. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් සාකච්ඡා කරන්න කියන එකේ හරය අරන් ඔයාගේ ප්‍රකාශයක් විදිහට ගොඩනගන්න මේ මම කරන බලන්න. ප්‍රශ්නෙන් අහන්නේ මේකනේ. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් සාකච්ඡා කරන්න. ඔයා මේක ඔයාගේ ප්‍රකාශයක් කරගන්න. අර විස්තර ටික ඔක්කොම කියලා. හැඳින්වීමේ අග මෙන්න මෙහෙම ඔයා කියනවා. කෙසේ නමුත් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යනු එකිනෙකට සමීප ප්‍රපංච දෙකක් වුවත් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යනු එකිනෙකට සමීප ප්‍රපංච දෙකක් වුවත් ඒ දෙක අතර පැහැදිලිව හඳුනාගත හැකි වෙනස්කම් ඇත. හරි වැඩි. ඔයාට ටිකක් ඕනනම් කෙටියෙන්ම කියන්නත් පුළුවන්. කෙසේ නමුත් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර එකිනෙකට වෙනස්කම් ඇත කියලා. නමුත් ලස්සන අරම කිව්වහම කෙසේ නමුත් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව එකිනෙකට සම්බන්ධ ප්‍රපංච දෙකක් වුවත් අන්න තාර්කිකව කියනවා. එකිනෙකට සම්බන්ධ ප්‍රපංච දෙකක් වුවත් ඒ දෙක අතර පැහැදිලිව හඳුනාගත හැකි වෙනස්කම්ද පවතින්නේය. ප්‍රශ්නෙන් අහන එකම ඔයාගේ ප්‍රකාශයක් විදිහට කිව්වා. මේක ලියන්න එපා. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් ප්‍රශ්නෙන් අහන. ඒ හින්දා මම ඔන්න කියනවා. එහෙම කියන්න එපා කැත්තයි. ඔයා කියන්න කෙසේ නමුත් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව එකිනෙකට සම්බන්ධ ප්‍රපංච දෙකක් වුවත් මේ දෙක අතර පැහැදිලිව හඳුනාගත හැකි වෙනස්කම්ද පවතින්නේය. ඔන්නම් ඒකට ඊට පස්සේ මේ ටික විස්තර කරා යන්න පුළුවන්. නැත්නම් ඒ බව මෙසේ විමසා බලමු වගේ මොකක් හරි කියලා දාන්න පුළුවන්. හරි. අර කතාව කිව්වනම් හරි. මේ දෙක එකිනෙකට සම්බන්ධ බව පේනවා. එකිනෙක එකම මූලාශ්‍රයකින් ගොඩනැගිච්ච බවක් පේන්න තියෙනවා. හරි. නමුත් මේ දෙක අතර පැහැදිලිව හඳුනාගත හැකි වෙනස්කම් ඕනෑ තරම් තියෙනවා. අන්න හැඳින්වීම ඉවරයි. ප්‍රශ්නෙන් අහපු එකම ඔයාගේ ප්‍රකාශයක් විදිහට කියලා හැඳින්වීම ඉවර කළා.
දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඊට පස්සේ ඉතින් එකින් එක වෙනස්කම් ටික සාකච්ඡා කරන්නයි තියෙන්නේ. හරි. හරි. දැන් දරුවෝ හැඳින්වීම කියන එක ලියලා ඒකට ඡේදෙකුත් ලියාගත්තනේ. හැඳින්වීමේදී මොකද කරන්න ඕනේ කියලා ලියුවානේ. ඊළඟට දෙක කියලා දාලා අන්තර්ගතය කියලා ලියාගන්න. ඒකෙදි මොකද්ද කරන්න ඕනේ කියලාත් මම දෙනවා අදට. දරුවෝ මේක මේ සිල්ලර වැඩක් 2.50 වැඩක් නේ මේ මොකද්ද මේක මට තේරෙනවා කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් මේ එකක් ඔයාපන් තියෙන මේ වෙලාව අපරාධේ. හරි මම දන්නවා සමහර ළමයි එහෙම ඉන්නවා මේ මොනවද මේ හරි සරල දේවල් මට ඕක කරගන්න පුළුවන් කියලා. පුළුවන් කරයි. හරි. උත්තර ලියනකොට ඊට පස්සේ අර පුදපි ගමන්ම පටන් ගත්ත ගමන්ම මේකේ කරන්න ඕනේ වැඩේ මේකේ කරනවා. සමහර ළමයි ඉන්නවා එහෙම කසාද බදලා එහෙම කරන්න ඕනේ වැඩේ ඉස්කෝලේ යන කාලේ කරන. එහෙම සමහරව ඉන්නවා. හරි. මම කියන්නේ මේ උත්තරේට වැඩේ කරන්න එපා. හරි උත්තරේට වැඩේ කරන්න එපා. ඔයා අනිවාර්යෙන් හැඳින්වීමේදී අර ප්‍රවේශය අරගෙන ඊට පස්සේ මේ ප්‍රශ්නෙන් අහපු එක ඔයාගේ ප්‍රකාශයක් විදිහට ලියලා ඊට පස්සේ ඔන්න එනවා අන්තර්ගතය. දැන් දෙක කියලා ලියලා අන්තර්ගතය කියලා දාගන්න මම ඒ අර්ථ ඡේදයක් දෙනවා මේ ටිකක් දෙන්න. හරි මේ ටිකක් දෙන්න ඊට වැඩි විස්තර මේ බෝඩ් එකේ පොඩ්ඩයි ලියලා තියෙන මම දෙන්න. ලියාගන්න. හරි දෙනවා. කොහොමම ඉන්න. මේක ඉවර වුණාට පස්සේ ඔයාලට මේ උත්තරේ තනියම ලියා ගන්න පුළුවන් වෙනවා. අද දවසේ මේක ඉවර වුණාට පස්සේ ඔයාලට මේක ලියන්න දෙනවා. ඔයාලට ලියා ගන්න පුළුවන්. හරි. බය නැති. හරි. ලියන්න. ඡේදයක් විදිහට ලියා ගන්න. මේකේ ඡේද නැහැ කෙලින්ම මෙතනින් ඔයා උත්තරේ පටන් ගන්නවා. නමුත් ඡේදයක් විදිහට ලියන්න අන්තර්ගතේ මොකද්ද කරන්න ඕනේ කියලා මම උපදෙස් දෙන්නම්. හරි. අන්තර්ගතය කොටස යනු අන්තර්ගතය කොටස යනු පිළිතුරේ ශරීරයයි පිළිතුරේ ශරීරයයි ප්‍රශ්නය මගින් ඔබෙන් බලාපොරොත්තු වන විෂය කොටස ඍජුව සහ විස්තරාත්මකව ලබා දීම සිදුවන්නේ මෙහිදීය. ඍජුව සහ විස්තරාත්මකව ලබා දීම සිදුවන්නේ මෙහිදීය. හරි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික විස්තර කරන්න. මම මේ කිව්වේ ඔයා මේ අන්තර්ගතය තමයි පිළිතුරේ ශරීරය. ඒක තමයි වැඩියම ලකුණු හම්බෙන්නේ. ඔයා ප්‍රශ්නෙන් අහපු එක මෙතන තමයි උත්තරේ විස්තර කරන්නේ. හරි. මෙම ප්‍රශ්නයට අදාළව ඒ ඡේදෙටම ලියාගන්න. මෙම ප්‍රශ්නයට අදාළව දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම් ඍජුව ඉදිරිපත් කරමින් ඔබ විසින් විස්තර කළ යුතුය.
පිළිතුර ගොඩනගා ගැනීමට පහත කරුණු උපයෝගී කරගන්න. පහත කරුණු උපයෝගී කරගන්න. පහත කරුණු උපයෝගී කරගන්න. පහත කරුණු උපයෝගී කරගන්න. හරි. දැන් දරුවෝ තරුවක් යට රූලෙන් තරුවක් දාලා හරි නැත්නම් මෙහෙම ඉරි කෑල්ලක් හරි බුලට් එකක් දාලා පළවෙනි කරුණ ලියා ගන්න. දැන් මේ කරුණ ටික මම දෙන්නේ ඔයාට මේක උගන්වලා තියෙන්නේ තියරි පාඩමේ. ඇත්ත වගුවක් ගහලා දීලා තියෙනවා මෙන්න දේශපාලනය මෙන්න දේශපාලන විද්‍යාව කියලා. හැබැයි අපි නිකන් මතක් වෙන්න මෙතෙන්ද ලියා ගමු. ඊට පස්සේ ඔයාට උත්තරේ ලියන්න පුළුවන් කොලයක් අරගෙන. හරි. තරුවක් දාලා ලියා ගන්න. යටින් මේ අන්තර්ගතයේ විස්තර වෙන්න ඕනේ කරුණ ටික මම දෙනවා. තරුවක් දාලා දේශපාලනය ප්‍රායෝගික ක්‍රියාවලියක් වන අතර දේශපාලනය ප්‍රායෝගික ක්‍රියාවලියක් වන අතර දේශපාලනය ප්‍රායෝගික ක්‍රියාවලියක් වන අතර දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ශික්ෂණයක් බව ශාස්ත්‍රීය ශික්ෂණයක් බව දේශපාලනයේ ප්‍රායෝගික ක්‍රියාවලියක් වන අතර දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ශික්ෂණයකි කියලා ඉවර කරගන්නකො. බව ඕනේ. ශාස්ත්‍රීය ශික්ෂණයකි. දේශපාලනයේ ප්‍රායෝගික ක්‍රියාවලියක් වන අතර දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ශික්ෂණයකි. හරි ඔන්න පළවෙනි එක ඔයා මේක එක ඡේදකින් විස්තර කරන්න උත්තරේදී. දැන් එහෙම ඕනේ නැහැ. දැන් ඊළඟට දෙවෙනි තරුව දාලා ලියා ගන්න. දේශපාලනයෙහි ප්‍රධාන අරමුණ බලය ලබා ගැනීම වන අතර දේශපාලන විද්‍යාව හැදෑරීමෙහි එවැනි අරමුණක් නැත. හරි. ඒක ඡේදකින් විස්තර කරනවා. දේශපාලනයේ අරමුණ බලය ලබා ගැනීම දේශපාලන විද්‍යාවේ ඒ වගේ අරමුණක් නැහැ. ඊළඟට තුන්වෙනි කරුණ ලියා ගන්න. හරි මේ එකිනෙක වෙනස්කම් මේ කියන්නේ. හරි මම මේ කරුණක් විදිහට දෙන එක ඔයාලට ඡේදයක් විදිහට විස්තර කරලා ලියන්න පුළුවන්. අපි කතා කරලා තියෙන්නේ. ඊළඟ එක ලියා ගන්න. දේශපාලනයේ ඊළඟ එක හොඳේ. දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාදරයින් වනුයේ දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාදරියෝ වෙන්නේ. දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාදරයින් වනුයේ දේශපාලනඥයින් පුරවැසියන් සහ දේශපාලන පක්ෂ
දේශපාලන පක්ෂ වැනි ඒවාය. වැනි ඒවාය. නමුත් දේශපාලන විද්‍යාවෙහි රැඟුම්කරුවන් වනුයේ ක්‍රියාදරයෙන් කිව්වත් කමක් නැහැ ඉතින් රැඟුම්කරුවන් වනුයේ ඒ දේශපාලන විද්‍යාවේදී වැදගත් වෙන්නේ රැඟුම්කරුවන් වනුයේ දේශපාලන දාර්ශනිකයින් දේශපාලන චින්තකයින් දාර්ශනිකයෝ චින්තකයෝ දේශපාලන චින්තකයින් හා දේශපාලන විද්‍යාර්ථයින් වැනි අයයි. දේශපාලන විද්‍යාර්ථයින් වැනි අයයි. විද්‍යාර්ථයෝ කියන්නේ විෂය ඉගෙන ගන්න අය. දේශපාලන විද්‍යාර්ථයින් වැනි අයයි. හරි. දේශපාලනයේ රැඟුම්කරුවෝ තමයි දේශපාලනඥයෝ, දේශපාලන පක්ෂ පුරවැසියෝ. හැබැයි දේශපාලන විද්‍යාවේ රැඟුම්කරුවෝ තමයි ඒක ඇතුලේ වැදගත් වෙන අය තමයි දාර්ශනිකයෝ, චින්තකයෝ, ඉගෙන ගන්න දේශපාලන විද්‍යාර්ථයෝ. දෙක වෙනස්. ඔන්න ඔය වෙනස ඡේදකින් විස්තර කරාම හරි. ඔහොම ඡේදෙන් විස්තර කරගෙන යනකොට උත්තරේ පිළිලා කොළ ගන්න. හරි. ඊළඟ දරුව දාලා ලියා ගන්න. උගත්කම කියන එක. හරි. මම දන්නවා ඔයාලා සමහර අයට මේ වැඩේ තේරිලා දැනටත් තියෙන්නේ. ඒ වුණාට චුට්ටක් දරුවෝ කලබල නොවි අපි මේක ලියාගමු. හරි අනිත් අයටත් තේරෙන්න ලියාගමු. එතකොට මේ එකක් දෙකක් තුනක් කරනකොට ඔයාලට වැඩේ සෙට් වෙයි. 10ක් 15ක් ලියනකොට ඔයාලට මොන ප්‍රශ්නයක්වත් ලියන්න පුළුවන් වෙයි. හරි අපි එහෙම කරමු. ලියාගන්න ඊළඟ කරුණ. දේශපාලනය කිරීමට උගත්කමක් හෝ උගත්කමක් කියලා ලියන්න. උගත්කමක් අවශ්‍ය නොමැති අතර දේශපාලනය කිරීමට උගත්කමක් අවශ්‍ය නොවන අතර දේශපාලන විද්‍යාව හැදෑරීමට උගත්කමක් හා බුද්ධි මට්ටමක් අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය වේ. හැදෑරීමක්. දේශපාලනය කිරීමට උගත්කමක් අවශ්‍ය නැහැ. දේශපාලනය හැදෑරීමට දේශපාලන විද්‍යාව හදාරන්න උගත්කමක් අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය වේ. එක වාක්‍යකින් කිව්වට ඔයාට ඔක ඡේදකින් විස්තර කරන්න පුළුවන්. හරි කල් ලියා ගන්න. දේශපාලනය කිරීමට නිශ්චිත වයස් සීමාවක් නොමැති අතර දේශපාලනය කිරීමට නිශ්චිත වයස් සීමාවක් නොමැති අතර දේශපාලනය අධ්‍යයනය කිරීමට වයස යනු වැදගත් සාධකයකි. නැත්නම් වයස් සීමාව යනු වැදගත් සාධකයකි. දේශපාලනය කරන්න වයස එච්චර ගැටලුවක් නෑ. හැබැයි දේශපාලනය හදාරන්න වයස කියන්නේ වැදගත් සාධකයක්. දේශපාලනය හැදෑරීමට වයස යනු වැදගත් සාධකයකි. හරි. දැන් ඔන්න අපි අන්තර්ගතයත් හරි ලියාගත්තා.
දැන් ඔයාට මේ ටික ඔය මම කියපු ඒවා කරුණ කළු පෑනෙන් ලියලා ඒ යටතේ නිල් පෑනෙන් ඡේදයක් විස්තර කරලා ආයි ඊළඟ කරුණ කළු පෑනෙන් ලියලා යටින් තව ඡේදයක් ඒක විස්තර කරලා එහෙම කරගන්න පුළුවන්ද? නෝට් එකක් බලන්න පුළුවන් ඔයාට. හොඳ නෝට් එක බලලා ලියුවට කමක් නැහැ මුලදී. පස්සේ අපි මුලින් තේරුම් ගමු කොහොමද කරන්න කියලා. පස්සේ තනියම ලියමු. පුළුවන්. කමක් නැහැ උදාහරණ දාන්න පුතේ. අවුලක් නැහැ දරුවෝ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට උදාහරණ දාමින් විස්තර කරන්න පුළුවන්. හරි. සමහර ඒවාට ඉතින් උදාහරණ නැහැ. උදාහරණ නැත්තම් නිකන් එන කමක් නැහැ. හරි මේවා ගොඩක් ඉතින් මූල ධර්ම කොටස්නේ. සමහර ඒවාට උදාහරණ නැති වෙයි. ප්‍රශ්නයක් නැහැ. එහෙම උදාහරණයක් ඔයාලට මතක් වෙනවා නම් උදාහරණ දාමින් විස්තර කරන්න. හරිනේ? හරි. ඊළඟට දැන් අපි පිළිතුරේ හැඳින්වීම එන්න ඕනේ කොහොමද කියලා කතා කරා. අන්තර්ගතය කොහොමද කියලා කතා කළා. අවසානයේ වැදගත් එකක් විචාරය සහ නිගමනය. ලියා ගන්න 3 කියලා දාලා විචාරය සහ නිගමනය. දැන් ඉතින් ඔයා මේ හැඳින්වීම කියන එක අන්තර්ගතය කියන එක විචාරය සහ නිගමනය කියන එක එකපාරට පෑනකින් ලිව්වා නම් හොඳයි. එතකොට ඒක තමයි පිළිතුරේ ප්‍රධාන කොටස් 3 කියලා පේනවා. අන්තර්ගතයේ යටතේ ලියන ඒවා වෙන පාට පෑනකින් ලිව්වා නම් හොඳයි. ලිව්වේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ලිව්වේ නැත්තම් හයිලයිට් එක කරන් මේ හැඳින්වීම අන්තර්ගතයේ විචාරය සහ නිගමනය කියන එක හයිලයිට් කරන්න. නැත්තම් මේක ඉරක් ගහගෙන යන්න. මේකට ඉරක් ගහුවා, මේකට ඉරක් ගහුවා, මේකට ඉරක් ගහුවා. හරි. දැන් ඔයාලට බෝල්ඩ් කරන්න බෑනේ. ඕනම් බෝල්ඩ් කරන්න පුළුවන්. නැත්තම් ඉටැලික් කරන්න පුළුවන්. මොනවා හරි පොඩ්ඩක් වෙනසක් කරලා ලියා ගන්න. හරි. ඊළඟ ලියා ගන්න විචාරය සහ නිගමනය කියලා ලියලා ඊට ඡේදයක් විදිහට ලියා ගන්න. ඒකේ එන්න ඕනේ මොකක්ද කියලා මම කියන්නම්. ඔයා මේ මම කියන එක උත්තරේට ලියලා හරියන්නේ නැහැ. මම කියන එක අහලා ඒ විදිහට ඔයා උත්තරේ ලියන්න ඕන. ලියා ගන්න විචාරය සහ නිගමනය කියන එකද? ඉහත පිළිතුරේදී ඔබ විසින් ඉහත මේ මම කියන්නේ ඔයාට උපදේශ මම දෙන්නේ. විචාරය සහ නිගමනය අවසාන ඡේද ලියන්න ඔයාට උපදේශ මම දැන් මේ කියනවා. ඒක ලියා ගන්න. ඉහත පිළිතුරේදී ඉහත ප්‍රශ්නයේදී ඒක චුට්ටක් කපලා දාන්න. ඉහත ප්‍රශ්නයේදී ඔබෙන් අසා තිබුණේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස්කම්ය එනිසා ඔබ පිළිතුරේදී ඉස්මතු කරන ලද්දේද ඒ දෙකෙහි පවත්නා වෙනස්කම්ය කෙසේ නමුත් මේ දෙක කියන්නේ දේශපාලන විද්‍යාවයි. මේ දෙක එකිනෙකට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ. එකිනෙකට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ. සම්පූර්ණයෙන් අසම්බන්ධිත. එකිනෙකට මුළුමනින් ප්‍රතිවිරුද්ධ සම්පූර්ණයෙන් අසම්බන්ධිත.
ඒවා නොවන බව ඒවා නොවන බව ඔබ දන්නේය ඔබ දන්නේය මෙනිසා පිළිතුර සමබර කිරීමට ඒ දෙකෙහි පවත්නා සමීප සම්බන්ධයක් ඇති බව විචාරාත්මකව පෙන්වා දීම වැදගත්ය හරි මොකද්ද කියන්නේ ඔයාට ගෙන් ඇහුවේ අසමානතානේ වෙනස්කම්නේ ඔයා ඉතින් වෙනස්කම් විස්තර කළා හැබැයි ඔයත් දන්නවා මාත් දන්නවා මේ දෙකේ පොඩි සම්බන්ධකුත් තියෙනවා එහෙනම් වෙනස්කම් විතරක්ම විස්තර කළාම බලන කෙනෙක්ට ඉතින් ආයෙත් කියන්නේ මේ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධයි ඉතින් අපි ਵਿਚාරයේ සහ නිගමනයේ කියන අවසාන කොටසේදී මේ දෙකේ සමානතාවකුත් තියෙනවා කියලා කියන්න ඕනේ විස්තර කරන්න මහ ගොඩක් ඕනේ නැහැ පෙන්නලා දෙන්න ඕනේ විචාරාත්මකව හරි ඒකෙන් පේන ඔයාගේ සමබර විචාරාත්මක බුද්ධිය ඒ කියන්නේ ඔයා මේ දෙක වෙනස්කම් ඇහුවට වෙනස්කම් විස්තර කළා ඔයාටකින් ප්‍රශ්නෙන් අහලා තියෙන එක ඔයා කළා හැබැයි මේ දෙක සමානතා තියෙනවා කියලා ඔයා පොඩ්ඩක් දැනගෙන ඉන්න බව පෙන්වන්නවා ඒක විස්තර කරන්න ඕනේ නැහැ එමගින් ලියාගන්න මේ ඡේදෙටම අවසාන වාක්‍යයක් එමගින් ඔබේ විචාර බුද්ධිය ප්‍රදර්ශනය කරයි අවසාන වශයෙන් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව එකම මූලයකින් ගොඩනැගුණු නමුත් එකිනෙකට වෙනස් ලක්ෂණ බොහෝ සෙයින් හඳුනාගත හැකි ප්‍රපංචයන් දෙකක් බව නිගමනය කරන්න
හරි. මම මෙතන නිගමනය කරන්න කියලා කිව්වට ඔයා උත්තරේ ලියන්න එපා නිගමනය කරන්න කියලා. ඔයාගේ උත්තරේ බලන මේ ටීචර් ඒක කරන්නේ නැහනේ. ඔයා නිගමනය කරන්න. කොහොමද නිගමනය කරන්නේ? කෙසේ නමුත් අවසාන වශයෙන් දේශපාලනය සහ දේශපාලන නැත්නම් කෙසේ නමුත් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව එකම ප්‍රපංචයක් වෙතින් නම් එකම මූලයක් වෙතින්. මොකද්ද එකම මූලය? මිනිසාගේ දේශපාලන පැතිකඩ. මිනිස් ජීවිතේ දේශපාලන පැතිකඩක් තියෙන හින්දා මේ දෙකම ඇති වෙලා තියෙන්නේ. මිනිස් ජීවිතේ මිනිසාගේ ජීවිතේ දේශපාලන පැතිකඩ නැමැති එකම මූලයකින් හටගෙන ඇති ප්‍රපංචයන් දෙකක් වන අත නැත්නම් හටගෙන ඇති එකිනෙකට වෙනස් ප්‍රපංචයන් දෙකක් වන බව අවසාන වශයෙන් නිගමනය කළ හැකිය. නැත්නම් ඔක වාක්‍ය දෙකකින් කියන්නත් පුළුවන්. මේ අනුව දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යනු මිනිසාගේ දේශපාලන පැතිකඩ නම් වූ එකම මූලයකින් හටගත් ප්‍රපංචයන් දෙකක් බව පැහැදිලිය. කෙසේ නමුත් එම දෙක අතර පැහැදිලි වෙනස්කම් පවතින බව අවසාන වශයෙන් නිගමනය කළ හැකිය. ඔන්න මොකක් හරි ඔයා හැඳින්වීම අකට ලියන්න. උත්තරේ අකට ලියන්න. හරි. එහෙම ලියුවට පස්සේ උත්තරේ පරිපූර්ණයි. හරි. දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. උත්තරේ ලියන හැටි පොදුවේ කතා කළා උත්තරේ ලියන හැටි මෙන්න ප්‍රශ්නයක් දීලා ඒකට උත්තරේ ලියන හැටි කියලා දුන්නා. මේ උත්තරේ නෙමෙයි ලිව්වේ. උත්තරේ ලියන හැටි ගැන මගේ උපදේශ. ඒක ලිව්වා අපි. මේකට අපි සැකිලි උත්තරේ කියලා නම් කියන්න පුළුවන්. හරි සැකිලි පිළිතුර. උත්තරේ සැකිල්ල මේ. ඔයාට දැන් තියෙන්නේ මේකේ කියලා තියෙන එක කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි නොතේරෙන එකක් සර් මට අන්නර කැල්ල තේරුන්නේ නැහැ කියලා අහන්න. ඔයා මේ උත්තරේ දැන් ලියන්න හදයි. ඒ නිසා මේ අන්නරක මට තව චුට්ටක් කියා දෙන්න සර් කියලා එහෙම තේරෙන්නේ නැති එකක් තියෙනවා නේද? තේරුණා කියන්න නැත්තම් තේරුන්නේ නැත්තම් අන්නර කොටස තව චුට්ටක් පැහැදිලි කරන්න ඕන ඒක කියන්න. මම කැමතියි ඔයා කතා කරනවා නම් හරි. කැමතියි ඔයා පොඩ්ඩක් කතා කරනවා නම්. තේරුණා. හරි. උත්තරේ ලියමු සෙපාරි. අනිත් අය තේරුණා සර්. හොඳයි. හරි. එහෙමනම් අනිත් අයට තේරුණා නේද ප්‍රශ්නයක් නැහැ නේද? මම නම් කී එක්කෙනාගෙන් අහන්න යන්නේ නැහැ ඉතින්. තේරුණා සර්. හොඳයි. හරි. එහෙනම් අපි උත්තරේ ලියමු. මම නිකන් අර තව විනාඩියක් අරන් වැඩේ කියනවා. ඔයා කලින්ම හැඳින්වීමක් දාන්න. ඒකෙදි දේශපාලනය කියන්නේ මේකයි, දේශපාලන විද්‍යාව කියන්නේ මේකයි, මෙහෙමයි දේශපාලන විද්‍යාවට මෙන්න මේගොල්ලෝ තමයි පුරෝගාමී වුනේ. මෙන්න මේ යුගයේ දේශපාලනය හදාරන්න පටන් ගත්තේ. ඔහොම පොඩි විස්තර ටිකක් දාලා හැඳින්වීමක් දාන්න. ඊට පස්සේ ඒ හැඳින්වීමේ අගට කියන්නේ ප්‍රවේශයේ අගට කියන්න දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර පැහැදිලිව හඳුනාගත හැකි වෙනස්කම් තියෙනවා කියලා. ප්‍රශ්නෙන් අහන එක ප්‍රකාශයක් විදිහට කියනවා. ඊට පස්සේ හැඳින්වීම ඉවරයි. ඒකේ ලකුණු දෙක ගත්තා අපි. අන්තර්ගතයට ආව. අන්තර්ගතයේදී එකින් එක වෙනස්කම් සාකච්ඡා කරන්න. මේ දේශපාලනයේ ප්‍රායෝගික ක්‍රියාවලියක දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ශික්ෂණයක. මේක ලියන්න කළු පෑනේ. ඊට යටින් ඡේදයක් ලියන්න නිල් පෑනේ. එතකොට කළු පෑනෙන් අර කරුණ පේනවනේ කෙටියෙන්. short and sweet කරුණ පේනවනේ. එතෙන්ට හරිය වැල්ලා ලකුණ වැටෙනවා දරුවෝ. හරි. ඒ කරුණ පේනකොට ආයි හොයන්න දෙයක් නැහැනේ උත්තරේ ඇතුලේ හොය යන්න දෙයක් නැහැ. දන්නවා මේ ළමයා වැඩේ දන්නවා කියලා හැබැයි විස්තර කරන්නත් ඕනේ. හරි. ඊට පස්සේ මේක ලිව්වා කළු පෑනෙන් යටින් ලිව්වා ඡේදය. එහෙමයි. අපිට ඒකක් ගන්න ඕනේ වුණාට උත්තරේ බලන කෙනාට ඔයාට ඒකක් දෙන්න ඕනේ නැහැ. උත්තරේ බලන ටීචර්ට ඕනේ මේ ප්‍රශ්න පත්‍රයේ සාධාරණව බලන්න. ඔයාගේ දැනුමට සාධාරණ ලකුණක් දෙන්න. හැබැයි එයාට පෞද්ගලික උමනාවක් නැහැ පුතේ ඔයාට ඒකක් දෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි දැනගන්න ඕනේ උත්තරේ අතර ගන්නකොටම උත්තර පත්‍රයේ අතර ගන්නකොටම උත්තරේ පේන විදිහට එහෙමයි කියලා මේ තොරන් අඳින්න එපා පේපර් එකේ. හරි. තාම මේ සරලව කළු පෑනෙන් කරුණ ලියලා ලියන්න. හරි. ගරු ඒක දෙන්න උත්තරේට ගරු කිරීම දෙන්න. හරි. මේ ඔයා ලකුණක් ගන්න. මේකෙන් ලකුණු 20න් 17ක් 18ක් 19ක් ගත්තට පස්සේ ඒවෙන් ප්‍රශ්න පහ ලියනවා කියන්නේ ඔයාට ගොඩ ගිහින් තියෙන්නේ. හරි. දරුවෝ ප්‍රශ්න 10යි එන්නේ. ඒකෙන් පහක් තෝරගන්න ඕනේ. ඒ පහට ඉතින් දඩබඩ ගාලා මේක කොහොම හරි ලියාගෙන ලකුණු 18 පහක් ගත්තොත් 90යි.
හරිද? ගන්න බැරි නෑ. ඉතාලම සරලව මෙන්න මේ විදිහට නියමිත ආකෘතියකට හරි කරුණු ටික. වැල්ට ආරම් වැල් බයිලා නෙමේ හරි කරුණු ටික ලිව්වහම ලකුණු හම්බ වෙනවා. දරුවෝ සෙකන්ඩ් පේපර් එකකින් ඔයාට 90ක් ස්කෝර් කරන්න පුළුවන්මයි. හරි. 90ට එහා පැත්ත ස්කෝර් කරන්න පුළුවන්. මේක 100 දෙන්නේ නැහැ. විහිළු කතාවක්. 100 දෙන්නේ නැහැ. නමුත් 90ට එහා පැත්තේ උපරිම ලකුණක් ස්කෝර් කරගන්න පුළුවන්. 19 දෙනවා. හරි. ඉතින් 90ට එහා පැත්තේ හොඳම ලකුණක් ස්කෝර් කරගන්න පුළුවන් ඔයාට හරි උත්තරේ ලිව්වොත් වැල් බයිලා නැතුව. දිග වුණාට උත්තර වලට ලකුණු ලැබෙන්නේ නැහැ. නිශ්චිත කරුණු ටික විස්තර කරලා තියෙනවනේ උත්තරය ඇතුලේ. හරි. ඒ නිසා පාඩම් කරන්න ඕනේ. ඒක කරගෙන ඇවිල්ලා මේ උත්තරේ හරියට ලියන්න ඕනේ කියලා මම කියන්නේ. එතකොට MCQ එකේ ඒකෙත් උපරිම ලකුණකට අපිට යන්න පුළුවන්. නමුත් ඒක මුළු සිලබස් එකම ආවරණය වෙන්නනේ. මේක ඔයා ගෙදරින් අරන් යන ලකුණු ටිකනේ දරුවෝ මේලා ප්‍රශ්න ටිකේ. දැන් මේකට උපරිම මෙව එක දෙන්න. උපරිම මේකට එෆර්ට් එක දීලා වැඩ කරන්න. හරි. ඊට පස්සේ හැඳින්වීම ලිව්වා අර විදිහට අන්තර්ගතයේදී මේ කරුණු කල්පයන්ෙන් ලිව්වා. ඡේදයක් විස්තර කළා නිල් පෑනෙන් එහෙම දාගෙන ගියා. විචාරය සහ නිගමනය අර දෙම්මා. හරි. මෙතන ලකුණු 15ක්, මෙතන ලකුණු 3ක් විතර ඔයා ගත්තා. හරි. හරි. මං කිව්වත් වගේ පැයෙන් කියා දුන්න උත්තරේ ලියන විදිය. අපි අනිත් දවසෙත් ආයෙ තව කතා කරනවා. අද මේ කතා කරපු එකේ රස්නේ යන්න කලින් අපි උත්තරේ ලියමු. දරුවෝ මේ ඔයා පොතේ සැකිලි උත්තරේ ලියුවානේ දැන්. මේ රිවිෂන් පොතේ. ඒකේ ලියන්න එපා උත්තරේ. කොලයක් අරගෙන ලියන්න. කොල ටිකක් අරගෙන ලියලා ස්ටේපර් කට්ටක් ගහන්න. ඒක ෆයිල් එකකට දාන්න. එකතු කරගන්න. දරුවෝ ඔයා ඕක එකතු වෙන්න ආස හිතෙනවා. හරි. අනිත් එක මෙන්න මෙහෙම එකක් තියෙනවා. අද පටන් ගත්ත එකනේ. අද ලාවට ලියලා දානවා. සර්ට ඔය පොඩ්ඩක් ලියලා යවනවා කියලා ඇපෙන් බේරෙන්න කරන්න එපා. හරි. ඔයා මේ මෙච්චරක් උඩ ඒහෙකට යන්න ඕන නම් ඔයාගේ උපරිමයට එන්න. උපරිමෙන් දැන් ලියන්න. එතකොට ඔයාට තව පොඩ්ඩ දුරයි යන්න තියෙන්නේ. හැබැයි ඔයා ඔන්න ඔය මොකක් හරි කරනවා කියලා යටම ලෙවල් එකේ වැඩක් බාල ගණයේ වැඩක් කළොත් එහෙනම් ඔයාට ගොඩක් දුර යන්න තියෙනවා. නිසා ඔයාගේ උපරිමෙන් අද ලියන්න. දැන් මේ කියා දුන්නා. ඔයාගේ උපරිමෙන් දැන් උත්තරේ ලියලා WhatsApp එකට දාන්න මගේ. හරි. මම බලනවා. අඩුපාඩු හදනවා. අමාරුයි තමා. හරි WhatsApp එකකින් උත්තර බලනවා කියන එක අමාරුයි. මට මේක කියවන එක ස්ක්‍රීන් එකක් බලන එක මට අමාරුයි. හරි. ඒ වුණත් එහෙම එක්කෙනෙක්ගේ කීපයක් බැලුවාම ඇති. එතකොට මට වැරදි කීපයක් අහු වෙනවා. ඔයාට එකම වැරද්ද දෙපාරක් නොකරන කෙනෙක් නම් මම මේ වැරද්ද ඔයාට අල්ලලා දුන්නාට පස්සේ ඔයාට ඒක හදා ගන්න පුළුවන්. එහෙම බැලුවාම මම කියන්නේ අදයි හෙටයි හැමදාම බලන අදත් බලනවා ලබන සතියේත් බලනවා නෙමෙයි. සතියක් බලලා ආයෙ තව සති දෙකක් විතර ඒ වැරදි ටික කියා දෙන්න තව සති දෙකකින් විතර ආයෙ උත්තර ටිකක් බලලා එහෙම ගිහින් 3-4 පාරක් යනකොට ඔයාගේ වැරදි ටික ඉවර වෙයි. ඔයා හොඳට උත්තර ලියන්න. හරි. ඒ නිසා දරුවෝ ඔයා අර මං කියපු කරුණ උපරිමයෙන් දැන් ලියන්න. ඔයාට පුළුවන් උපරිමයෙන් දැන් ලියන්න. ලියලා WhatsApp කරන්න උත්තරේ බලන්න. හරි. මම ෆිසිකල් පන්ති වල නම් ඔය ටික උස්සගෙන යනවා ගෙදර බලලා පහුවදාට අරගෙන යනවා ඊළඟ සතියේ. ඉස්කෝලේ ළමයින්ගෙත් උත්තර ටික බලලා මම ආපහු දෙනවා. ඉතින් මේ එහෙම කරනවා. නමුත් දැන් අපි ඔන්ලයින් පන්තිනේ හම්බෙන්නේ. ඔයාට ඕක මට පෝස්ට් කරන්න බෑ. ඒක තේරුම් ගන්න නැති වැඩක්. මේ නිසා ඔයා මට WhatsApp කරන්න සෙන්ඩ් කරන්න. හරි දරුවෝ. එහෙනම් මේකට උත්තරේ දැන් ලියන්න. අද දාන්න මට WhatsApp එකට. අද හොඳේ අද. ආයි හෙට දානවා කියලා එහෙම නැහැ. පන්තිය කියන්නේ පන්තිය ඉවර නැහැ. මම දැන් මේ කතා කරන කොටස ඉවරයි. හරි මං කිව්වනේ රිවිෂන් එකේදී මට වැඩි ඔයා වැඩ කරනවා කියලා. සාමාන්‍යයෙන් විනාඩි 35යි. සාමාන්‍යයෙන් විනාඩි 35යි උත්තරය ලියන්න. අද ඔයා විනාඩි 50ක් 60ක් පැයක් ගත්තත් කමක් නැහැ. පැය එකමාරක් ගත්තත් කමක් නැහැ. අද නිශ්චිත ආකෘතියට උත්තරය ලියන්න හරියට. හරි. මෙහෙමයි. අනේ දරුවෝ ටියුට් එකේ තියෙන එක ඔබන්න එපා හිතෙන්ට ටියුට් එකේ තියෙන එක මම දන්නවානේ. ටියුට් එක බලන්න හොඳට කියවන්න. ඊට පස්සේ ඒක වහලා තියලා උත්තරේ ලියන්න. හරිද? ඔන්න අඩුම තරමේ හැඳින්වීමට එන්න ඕන ටික බලලා වහලා තියලා හැඳින්වීම ඡේදෙ ඉවර වෙලා ආපහු අන්තර්ගත කරුණු වලට යන්න. නැත්නම් අරකින් බලන වාක්‍යයක් මේකේ ලියනවා අරකින් බලනවා මේකේ ලියනවා මට ලියන මහත්තුරු ටිකක් ඕනේ නැහැ. හරි? ඒකේ තියෙනවා මම දන්නවා. ඊගායි මට ලියලා දෙවන්න එපා. හරි ඒක ඔයාගේ කාලය විනාශ කෙරෙලා මගේ කාලෙත් විනාශ කෙරෙලා. හරි? ඔයත් කාලකන්ණි වෙලා මාත් කාලකන්ණි කරන්න එපා. එහෙනම් ඒක බලන්න බලලා වහලා පැත්තකින් තියලා ඔයා ලියන්න. ඔයාගේ අදහස මට ඕනේ. ඒක බලලා එක වාක්‍යයෙන් එක වාක්‍ය නම් ගන්න එපා. හැඳින්වීමට එන්න ඕන ටික බලලා වහලා තියලා ලියන්න ආයෙ අන්තර්ගතයේ ඔක්කොම ටික එකට බලාගෙන ආයෙ ලියන්න.
ටියුට් එක තුන් පාරයි නම් ගන්නවා. නැත්තම් වඩා හොඳයි ඒක බලලා ඉවරලා ඒක පැත්තකින්ම තියලා උත්තරේ එක දිගට ලියාගෙන යනවා. කවුරුත් නෑ දැන් ගියේ. ඔව් කරන්ට් සර් එහෙම ගියාද? ප්‍රශ්නයක් තියෙනවා අපිටත් දැන් ගියා කරන්ට් එක. කමන්නේ කරන්ට් එක එයිනේ පැයක් ගිහලා හරි. පැය හරි ලියලා ඉවරන්න නැත්තම් ඉතින් කරන්ට් එක ආවෙ නැත්තම් හෙට ලියන්න. අපිටත් ඔය වැඩේ කී සතිය පන්තියට උනා. හරි දරුවෝ. පුළුවන් මට පුළුවන් අය ලියලා ඉවරන්න. මෙහෙමයි. මේකට ඔයා අවංක වෙන්න. මට ඔයාව පේන්නේ නෑනේ. හරි කරන්ට් එක ගියා නම් ඉතින් වාඩි කරන්න දෙයක් නෑ පුතේ. ඉතින් මේක මොනවා කරන්නේ? හරි. මොකද්ද? කියන්න තියෙන ඉතින් කරන්ට් එක ගියා නම් පොහොසත් රටක්. ලස්සන ජීවිතයක්. හරි. ඉතින් ඔයා මේකට අවංක වෙලා කරමු. මේක ඔයා කළොත් මේ මාස දෙක ඔයා කරන තරමට ඔයාගේ ජීවිතයේ ඉතුරු 3න් 2ම තීරණය වෙයි. ඔයාට දැන් 20යි 25යි නම් ඔයා තව අවුරුදු 50ක් විතර ජීවත් වෙනවා නම් හරි 40 50ක් ජීවත් වෙනවා නම් හරි කොහොමද 60ක් 80ක් වගේ ඉන්න. ඉතින් ඔයා මේ මාස දෙක කැප වෙන තරම ඔයාගේ ඉතුරු ජීවිතයේ 3න් 2 තීරණය කරයි. එහෙනම් මේක උපරිමෙන් හරියට ලියන්න. ඔයාට අවංකව ලියන්න. උත්තර ලියලා ඉවරයි. හරි. එහෙනම් අදට පන්තියෙන් මම යනවා. ඔයාගේ පන්තිය දැන් ගෙදර තියෙන්නේ. ඔයා කොළ ගන්න උත්තරේ ලියන්න. හරි. ආයිබෝවන්.